ඩුබායි වල මොන වගේ බිස්නස් එකක් කළාද ගොඩ යන්න පුළුවන්. මේ ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි අපේ ලංකාවේ. ලුෂාන් අපි ඩුබායි වල සල්ලි ගෙනල්ලා අපි රෙස්ටොරන්ට් එකක් දානකද හොඳ කොෆි ෂොප් එකක් දානකද හොඳ නැත්නම් අපි ට්‍රේඩින් කම්පැනි එකක් කරන එකද හොඳ කන්සල්ටන්සි කම්පැනි එකක් කරන එකද හොඳ මේ ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි. ඩුබායි කියන්නේ ඕන බිස්නස් එකක් කළා ගොඩ යන්න පුළුවන් රටක් සාර්ථක වෙන්න පුළුවන් රටක්. මොකද ඩුබායි වල නැෂනලිටිස් 200 ගණක් ඉන්නවා. හැබැයි ඒ වගේම ඩුබායි ඉතාමත්ම තරඟකාරී. ඉතාමත්ම ස්පීඩ්. ඒ කියන්නේ කවුරු හරි හොඳට ස්පීඩ් එකෙන් වැඩ කරන කට්ටිය තමයි ඩුබායි වල ගොඩ යන්න පුළුවන්. මේ හෙමින් ගාටකාර බිස්නස් කරන්නට ගොඩ යන්න බෑ. ඒ වගේම අපි කරන බිස්නස් එක ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන අපට. සල්ලි තිබ්බ පරිදි බිස්නස් එකක් ඕපන් කරලා ඩුබායි වල ගොඩ යන්න බෑ. අපි කරන බිස්නස් එක ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. ඒ වගේම අපි හොඳ රිසර්ච් එකක් කරලා තියෙන්න ඕන. ඒ වගේම ඉම්පෝර්ට් එක තමයි අපි මාකට් කරන්න තියෙන්නේ. අපි ප්‍රොඩක්ට් එක මාකට් කරන්න තියෙන්නේ. ඒ වගේම ඩුබායි නීති රීති ගැනත් හොඳට දැනගන්න ඕනේ. ඒකින්ද ඕන බිස්නස් එකක් කරන්නන් වාලට නැත්නම් සල්ලි තිබ්බ වාලට අපි ඩුබායි වල බිස්නස් දාලා ගොඩ යන්න බෑ. ඒකින්ද ඔකට මොන හරි ඉන්ෆර්මේෂන් එකක් ඕන ඩුබායි ගැන. කියන්නේ ඩුබායි මොනවද ඒ කියන්නේ එක්සැම්පල් ඔකට්ටිය දන්න බිස්නස් එකක් කරන්න ඕන නම් මොනවද ඩුබායි වල නීති රීති නැත්නම් ඩුබායි වල කොහොමද එස්ටැබ්ලිෂ් කරන්න ඕනේ කියලා දැනගන්න ඕන නම් අපේ මේ මොනවා ග්ලෝබල් එකට කන්ටැක්ට් කරන්න DM කරන්න අපි අනිවාර්යෙන් VIP කෝල් එකක් උනත් අපිට දාගන්න පුළුවන්. මොකද අපිත් කැමති ලංකාවේ කට්ටිය ඩුබායි ඇවිල්ලා හොඳට සාර්ථක වෙනවා නම් එහෙනම් ජය වේවා අපි ඩුබායි වලින් හම්බෙමු.